දියුණුව සොයන මිනිසුන්ගේ ජීවිතාන්දරය මගේ කතාව. ඉතින් අද මගේ කතාව වැඩසටහනින් අපිත් එක්ක එකතු වෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන කවිඳු මිහිරංග. විශ්වවිද්‍යාල ශිෂ්‍ය නෙවෙයි. අපි ඕක ගමුද නිකන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී වගේ පොඩි. දැන් ඔබ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කියලා දාන්න ඔබ මොනවද කරලා තියෙන්නේ? ඇයි? දැන් හිතපන් මං කරන්නේ පැය 24ම ඔන්ලයින් ඉන්න එක සෝෂල් මීඩියා වල. ඊට පස්සේ ඔය පෝස්ට් ෂෙයා කරනවා. මම කොයි වෙලාවෙත් පෝස්ට් ෂෙයා කරනවා. ඊට පස්සේ ඉඳලා හිටලා මීම් එකක් දානවා. ඉඳලා හිටලා වීඩියෝ එකක් දානවා. ඉතින් මං කොයි වෙලාවෙ බැලුවත් සෝෂල් මීඩියා වල ඇක්ටිව් නේ. ඒකනේ මං සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කියන්නේ. ඒ විදිහට ගනි. දියුණුව සොයන මිනිසුන්ගේ ජීවිතාන්දරය මගේ කතාව. ඉතින් අද මගේ කතාව වැඩසටහනින් අපිත් එක්ක එකතු වෙන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කවිඳු මිහිරංග. අයුබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු කියන්නේ ඉතින් මේ දවස්වල ප්‍රධාන දේ තමයි අපේ ඉන්ටර්න්ෂිප් එක. ඒකත් එක්ක වැඩ කරගෙන යනවා. ඊට අමතරව ඔය කැම්පස් එකේ වැඩ කටයුතු ටික තියෙනවා. ඊට පස්සේ ඔය මගේ පේජ් එකක් තියෙනවා. ඒකට මීම් එකක් දාලා, තව ඔය ඉඳලා හිටලා වීඩියෝ එකක් දාලා මාස 3කට විතර සැරයක් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා ඔය දේවල් තමයි කාලා බීලා සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ඔබ සතුටින්? ඔව්. ඒ කියන්නේ මම කරන හැමදේම මට සතුටු හිතෙන දේවල් විතරයි මම කරන්නේ. මේ පොඩ්ඩක් ඉඳන් මේ සුපිරි අයිඩියක් ආව මීම් එක. මේ පටන් ගත්ත වැඩේ කරලා ඉවර කරමුද? මේ හරි. මෙහෙම කරමුකෝ වීඩියෝ එක පස්සේ කරන්න පුළුවන්. දැන් ඔය අයිඩියා එක ආපු වෙලාවේ මම කරේ නැත්තම් මට ඕක හදාගන්න බැරි වෙනවා. ඕක අමතකුනොත් ඊට පස්සේ ඉවරයිනේ. මේ එක් කරලා ඉවරලා මේක කරමු ඈ. පස්සේ කරමු.